A level වලින් පස්සේ මොකද කරන්නේ? A level ප්‍රතිඵලාවෙන් පස්සේ ඔයාගේ ඉදිරි අනාගතයේ සැලසුම් කරද්දී උසස් අධ්‍යාපන පාඨමාලාවක් හරි වෘත්තීය අධ්‍යාපන පාඨමාලාවක් හරි තෝරාගනින්දී සලකලා බලන්න ඕන කරුණු ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අංක 1. ඔයාගේ රුචිකත්වයේ සහ කැමැත්ත පදනම් කරගත්ත පාඨමාලාවක් අනිවාර්යයෙන්ම තෝරා ගන්න ඕන. විශේෂයෙන්ම ඔයාට තියෙන හැකියාවන් මොනවද? ඔයාට තියෙන ආශාවන් මොනවද? ඔයාට ඉදිරියේදී යන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එක මොකක්ද වගේ දේවල් ගැන විශේෂයෙන්ම සලකලා බලලා ඒකට අදාළ පාඨමාලාවක් තෝරා ගැනීම තමයි ඔයාගේ ඉදිරි අනාගතයට වඩාත්ම සුදුසු වන්නේ. අංක 2. රැකියා ඉල්ලුම. රැකියා ඉල්ලුම ගැන කතා කරද්දී ඔයාගේ උසස් අධ්‍යාපන හරි වෘත්තීය අධ්‍යාපන හරි පාඨමාලාව තෝරා ගනිද්දී අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕන ඔයා කරන පාඨමාලාවෙන් පස්සේ ඔයාට හොඳ ජොබ් එකක් ගන්න පුළුවන්ද කියන එක. විශේෂයෙන්ම රැකියා ඉල්ලුමක් නැති පාඨමාලාවක් කරලා ඔයාගේ ඉදිරි අනාගතයේ සම්පූර්ණයෙන්ම අඳුරේ දා ගන්නවට වඩා හොඳ ජොබ් මාකට් එකක් තියෙන තව අවුරුදු 5ක් 10ක් ගැන හොඳ ඇනලයිස් එකක් කරලා විශේෂ වටිනාකමක් තියෙන අධ්‍යාපනික පාඨමාලාවක් තෝරා ගන්න එකෙන් ඔයාගේ අනාගතයටත් ඔයාගේ අධ්‍යාපනික ජීවිතයටත් විශාල වටිනාකමක් එකතු කරගන්න. අංක 3. ඔයා කරන පාඨමාලාව විශාල පිළිගැනීමක් සහ ඒකට වටිනාකමක් තියනවාද කියන කාරණය. ඔයා කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් නම් ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවල පාඨමාලාවක් තෝරා ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕන මේ පාඨමාලාව පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමැතිය තියනවාද කියලා මේ උපාධි පාඨමාලාව පිරිනමන ආයතනයට. ඒ වගේම ඔයා වෘත්තීය පාඨමාලාවක් තෝරා ගැනීමේදී සලකලා බලන්න ඕන විශේෂයෙන්ම වෘත්තීය පාඨමාලාව පිරිනැමීම සඳහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මේ පාඨමාලාව පිරිනැමීම සඳහා ඔයා තෝරා ගන්න පාඨමාලා ආයතනය ඒ පවත්වීම සඳහා සුදුසුකම්ලත් ප්‍රමිතියෙන් යුත් ආයතනයක්ද කියන කාරණය ගැන. මොකද වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ගැන කතා කරද්දී බොහොමයක් ආයතන තියෙනවා ලංකාවේ. ඩිප්ලෝමා, සහතික පත්‍ර පාඨමාලා, NVQ පාඨමාලා විවිධ නම් වලින් පිරිනමන. නමුත් මේ ආයතන බොහොමයක් ඒවා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි ඒවා නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම පාඨ හරියන අධ්‍යාපනික පාඨමාලාවක් තෝරා ගනිද්දී තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව අපි එහෙම නැත්නම් ටිවෙක් එක ටිවෙක් එකේ ලියාපදිංචි ආයතනයක්ද විශේෂයෙන් මේ ආයතනය ඔයා තෝරාගන්න පාඨමාලාව සඳහා NVQ සහතික පත්‍රය හෝ ඩිප්ලෝමා සහතික පත්‍රය පිරිනැමීම සඳහා සුදුසුකම්ලත් රජයේ ලියාපදිංචි ආයතනයක්ද කියන එක සලකලා බලන්න ඕන. ඊළඟට ඔයා අධ්‍යාපනික පාඨමාලාවක් හරි වෘත්තීය පාඨමාලාවක් හරි තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕන මේ සඳහා යන පිරිවැය සහ කාලය. ඔයාට විශාල කාලයක් වැය කරලා කිසිම වටිනාකමක් නැති පාඨමාලාවක් කරනවට වඩා ඔයාගේ කාලයත් මුදලත් ඉතුරු වෙන වටිනා පාඨමාලාවක් තෝරා ගැනීම එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඔයාට මේ පාඨමාලාව සඳහා වෙන් කරන්න පුළුවන් ඔයාට සති අන්තයේද එහෙම නැත්නම් සතියේ දිනවලද මේ වගේ කාරණා සලකලා බලලා විශේෂයෙන්ම ඔයාගේ ආදායම සලකලා බලලා මේ පාඨමාලාවේ ගාස්තු ඔයාට දැරිය හැකිද කියන එක පිළිබඳව සලකලා බලලා අනිවාර්යයෙන්ම ඔයාට ගැළපෙන පාඨමාලාවක් තෝරා ගන්න ඕනේ. ඊළඟ වැදගත්ම කාරණය තමයි අංක 5 විදියට අපි කතා කරන්නේ. ඔයාට මේ පාඨමාලාව වෘත්තීය සුදුසුකමක් හම්බ වෙනවද? එහෙමත් නැත්නම් හොඳ පුහුණුවක් හම්බ වෙනවද කියන එක. විශේෂයෙන්ම වෘත්තීය සුදුසුකම් පාඨමාලාව සම්බන්ධයෙන් කතා කරද්දී NEQ 4 මට්ටමේ සිට NEQ 7 උපාධි මට්ටම දක්වා ඔයාට ශ්‍රී ලංකාව ඇතුලේ පාඨමාලාව විදියට හදාරන්න පුළුවන්. ඒ වගේම මෙම NEQ පාඨමාලා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම ඉතාම ඉහළයි. ඒ නිසා ඔයා මේ වගේ පාඨමාලාවක් තෝරා ගැනීමේදී පිළිගැනීම ගැන වගේම ඔයාට හොඳ වෘත්තීය පුහුණුවක් ලබා දෙනවද කියන එක සලකලා බලන්නම ඕන. ඒකට හේතුව තමයි සමහර පාඨමාලා තියෙනවා අපි හිතමු ඔන්ලයින් පාඨමාලා. ඔන්ලයින් පාඨමාලාවකදී ඔයාට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමේ තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි. උදාහරණයක් විදිහට අපි කතා කරොත් එහෙම ඔයාගේ යම්කිසි පාඨමාලාවක් තෝරා ගන්නවා. එය පවත්වන්නේ ඔන්ලයින්. නමුත් ඔයාට මේකේ තියෙන ස්කිල් එක ඒ කියන්නේ මූලික විෂය පරිමාණික දැනුම ලබා ගත්තට මේකේ තියෙන වෘත්තීය කුසලතාව ඔයාට ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා පාඨමාලාවක් තෝරා ගනිද්දී මේ පාඨමාලාව සඳහා සාධාරණ කාලයක් වැය කරනවා, සාධාරණ මුදලක් වැය කරනවා. ඔයාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ පාඨමාලාව තෝරා ගත්තදී අනිවාර්යයෙන්ම මේ පාඨමාලාවේ හොඳ පුහුණුවක් ලබා දෙනවද, හොඳ වෘත්තීය සුදුසුකමක් අවසානයේ ඔයාට පාඨමාලාව අවසානයේ ලබා ගන්න පුළුවන්ද කියන කාරණේ විශේෂයෙන්ම සලකලා බලන්න ඕන. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක කතා කරන ටිප්ස් ටික ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයේ ඉදිරි අනාගතයේ සැලසුම් කරද්දී අධ්‍යාපනික හා වෘත්තීය අධ්‍යාපන පාඨමාලාවක් තෝරා ගනිද්දී අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියන කාරණා.